හයි ගයිස් එක්සම්ස් වගේකට ෆේස් කරනුනා ඉති ඒකත් එක් පොඩ්ඩක් YouTube එකේ වැඩටික මගෑරුණා ඉතින් කමක් නැහෙමතම ස්ටෙප්බැක් එනවා ජීවිතය ඉතින් අපි එතකොට පුරුදුන්න පොඩි බ්‍රේකයක් කරගෙන ආපව් සුපුරුදු විදිහට වැඩටික පටන් අරගන්න. අද මං කතා කරන්න යන්නේ ඇත්තටම තනියම ජීවත් වෙද්දී අපිට මූණ දෙන්න වෙන ගැටලු සහ අපි කොහොමද ඒවා ඒ ෆේස් ගන්න වෙන ප්‍රශ්න ටික අපි කොහොමද හරියට මැනේජ් කරගෙන ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් ඉස්සරහට වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න එහෙමත් නැත්නම් ඔයා ඩිසයිඩ් කරනවා නම් දැන් මම අම්මලා තාත්තලාට බරක් වුණා ඇති. මම පොඩ්ඩක් තනියම ජීවත් වෙන්න පටන් ගන්නකොට මගේ වගකීම් ටික මම අරගන්න ඕනේ කියලා. එතනදී ඕගොල්ලොන්ට ෆේස් කරන්න වෙන ප්‍රශ්න ටිකක් ගැන තමයි ප්‍රශ්න පහක් තියෙනවා. මම ලියාගෙන ඉතින් ඒ ප්‍රශ්න පහ ගැන තමයි මම අද කතා කරන්න. ඉතින් මීට කලින් මම ඔයගොල්ලන්ට කතා කරා කොහොමද ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ එහෙම නැත්නම් ස්වාධීනව තමන්ගේ ජීවිතය අරගෙන යන්නේ කොහොමද කියලා වීඩියෝ එක දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න. ඒක බැලුවේ නැත්තම් ඉතින් අපි පටන් ගමු. පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ තනියම ජීවත් වෙනවා නම් එළියෙන් කන්න ගියොත් එහෙම ඕගොල්ලොන්ගේ වියදම මාර විදිහට වැඩි වෙනවා. ඕගොල්ලෝ ඒක හොඳටම දන්නවා ඇති. සාමාන්‍යයෙන් දැනට අපි ලන්ච් එකක් වුණත් එහෙම නැත්නම් ඩිනර් එකකට වුණත් එළියට ගියොත් අනිවාර්යෙන් අපිට more than 1000 rupees අනිවාර්යෙන් යන පොඩි කෑමක් කෑවත් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකත් එක්ක ඔයාගේ වියදම් ගැන ගොඩක් හිතන කෙනෙක් නම් ඔයාට ඉතුරු කරගන්නත් ඕන නම් ඔයා අනිවාර්යෙන්ම උයන්න පුරුදු වෙන්නම ඕනේ. ඒක තමයි පළවෙනි දේ. ඉතින් ඔයාට බේසික්ස් රෙසිපිස් ඕන තරම් තියෙන YouTube එකේ බලාගෙන ඉගෙනගෙන ඒවා ඒ වගේ උයන්න පුළුවන්. එහෙමත් නැත්නම් Google එකේ දැන් ChatGPT තියෙනවා. ඒ වගේ අහලා රෙසිපි එක බලාගෙන කෑම හදන්න පුළුවන්. දැන් උයනවා කියන එක ඇත්තටම ලොකු කරදරයක් නෙමෙයි. හැබැයි ඒකට ටයිම් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක මැනේජ් කරගන්න එක ඇත්තටම ඔයා බලාගන්න ඕනේ කොහොමද මම මොන වෙලාවෙද හදන්නේ. එහෙම නැත්නම් සතියකට එක දවසක් අරගෙන මුළු ප්‍රෙප් එකම ගහලා ඉවර වෙලා එහෙම ෆ්‍රිජ් එකට දාගෙන එහෙම රත් කරගෙන කනවද? එහෙම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. ඒක ඔයාගේ ෂෙඩියුල්ස් අනුව තමයි ඒක ඩිසයිඩ් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔයාගේ ලොන්ඩ්‍රි ඔයා තනියම කරගන්න ඕනේ. එක්කෝ ඒක ඔයාට අවුට්සෝස් කරන්න පුළුවන් ඕගොල්ලෝගේ ගෙවල් ළඟ හරි නැත්නම් ඔයා ඉන්න තැන හරි කිට්ටුව ලොන්ඩ්‍රි එකක් තියෙනවා නම් අඩුවට වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තනියම කරගන්නවා නම් ඔයාට ඒකටත් මම අර කලින් කිව්වා වගේම එක්කෝ සතියකට දාගෙන ඒක ප්‍රැක්ටිකල් නැහැ. දවස් 3ක් 4ක් යද්දි ඇඳුම් ටික ගොඩ ගහෙද්දි ඔයාට ඒක අනිවාර්යෙන් ඒ ලොන්ඩ්‍රි එකකට දානවද නැද්ද කියන එක තීරණය කරනවා. තනියම කරනවා නම් ප්‍රශ්නයක් නෑ. දවස් 3ක් 4ක් වගේ හරි කමක් නෑ. එහෙම නැත්නම් දවස ගානේ වුණත් ප්‍රශ්නයක් නෑ. ඔයාට සූටබල් විදිහට ඔයා ඒක ඇඩ්ජස්ට් කරගන්න ඔයාගේ දවසට මම කොහොමද කරන්නේ කියන එක. හැබැයි ඒක අනිවාර්ය දෙයක්. ඒක ඔයාට ෆේස් කරන්න ප්‍රශ්නයක්. ඔයා තනියම ජීවත් වෙන්න යනවා නම් එතකොට ඔයා දැනගන්න ඕනේ හරි. දැන් මම කොහොමද මේක කරන්නේ? මම සතියකට එම ඔයාට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. සතියකට එකපාර එකතු කරගෙන ඊට පස්සේ ඒක එකපාර ඒක දවසක් වෙන් කරන් එක වෙලාවක් දාගෙන ඒක කරන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට එහෙම ඒක කරදරයක් නම් ඔයාට ඒක එහෙම සෙට් වෙන්නේ නැත්තම් ඔයා බලන්න ඕනේ කොහොමද මම කරන්නේ දවසක් කර දවසක්. ඒ වගේ ඔයා දාගන්න ඔයාට මැච් වෙන විදිහක්. තුන්වෙනි කාරණාව ඔයා වාගේ රූම් එක එහෙම නැත්නම් ඔයා රෙන්ට් එකට ඉන්නවා වාගේ ගෙදර වායක ලස්සනට මේන්ටේන් කරන් යන්න ඕනේ. මොකද දැන් ඔයාට කවුරුත් නැහැ. ඔයාගේ අම්මා තාත්තා පිටිපස්සෙන් ඉඳලා මෙහෙමයි මම මේ රූම් එකට ආවා අම්මා අතු ගෑවා ගියා. ඒ සෙල්ලම් නැහැ. දැන් ඔයා ජීවිතේ තනියම අරන් යනවා නම් රූම් එක හරියට මේන්ටේන් කරන් යන එක ඊට පස්සේ ගෙදර වටපිටාව ගේ ඇතුළ කිචන් එක වොෂ්රූම් එක ඒවා හරියට මේන්ටේන් කරන එක ඒකට මොනවද අවශ්‍ය දේවල් ක්ලීන් කරන්න මොනවද ඕන වෙන්නේ මේ දේවල් හරියට අරගෙන මේන්ටේන් කරන් යන එක ඔයාගේ වගකීමක්. එතකොට මම මේකට මම කරන විදිහට පොඩි ප්ලෑන් එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් ඩේලි මම අතු ගහන්නෙත් නැහැ. මම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මාසයක් දෙකක් වගේ ඔයා අරගන්නවා නම් ඒ කියන්නේ ක්ලීන් කරන්න ඒ ටයිම් පීරියඩ් එක ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න ගෙදරට. දීලා ඉවරලා ඒක ඔයා මේන්ටේන් කරගෙන යන්න. එහෙම නැතුනොත් ඔයාට අමාරුයි සරින් සරේ සතිය ගානේ එහෙම කරන්න ගියොත් එහෙම එකක් ඔයාගේ ටයිම් එක වේස්ට් වෙනවා. අනිත් එක ඔයාට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා ෆුල් ක්ලීන් අප් එකක් දුන්නා මේන්ටේන් කරගෙන ගියා කාලයක් ඇද්ද ඔයාට තේරෙනවා නම් දැන් පොඩ්ඩක් ආපහු හැඩි වෙලා තියෙන්නේ. ආපහු පොඩ්ඩක් බලන්න ඕනේ තැන් ටිකක් මොන හරි තියෙනවා නම් ආහාර එක ආයි පොඩ්ඩක් ෆුල් ක්ලීන් අප් එකක් දුන්නා ආයි මේන්ටේන් කරගෙන ගියා. ඒ විදිහට try කරන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම එකක් ඔයා ෆෙඩ් අප් වෙනවා. මොකද අස් කරන්න දැක්කාමත් ඇත්තටම කරදරයක්නේ. එතකොට ඒක නිසා
අර විදිහට කරන්න එකපාර ඔක්කොම ක්ලීන් කරා ඊට පස්සේ ඒක මේන්ටේන් කරා යන්න පුළුවන් උපරිම. මම දන්නවා හැඩි වෙනවා පොඩ්ඩක් එහෙම වුණාම ආපහු ආපස්සේ කරනවා කැමති නැහැ නා කවුරුණත් කැමති නැහැ නේගේ අස් කර එහෙම තියන් ඉන්න එහෙම කරන්න බෑ නැත්තටම තියෙන ඕගොල්ලොන්ට ඕගොල්ලෝ ස්ටඩි කරනවා නම් එහෙම නැත්නම් වර්ක් කරනවා ඒ ප්‍රෙෂර් එකත් එක්ක ඕවා බලන්න වෙත්තන වෙලාවක් නැහැ හැබැයි ඔයා සතියකට වෙලාවක් පොඩි වෙලාවක් හරි එකට වෙන් කර ගන්න නම් ඇත්තට මේක ලොකු දෙයක් මොකද ඔයාගේ වටපිටාව ඔයාගේ මයින්ඩ්සෙට් එකට මාර විදිහට බලපානවා ඔයා දැක්කොත් එහෙම අවුල් වෙලා තියෙනවා ඉන්නේ දෙන්නෙත් නැහැ ඇත්ත කතා කවුරුණත් කැමති නැහැ හැඩි වෙලා තියෙන තැනක ඉන්න ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් බාන්න ඒක තමයි අපේ තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනියට මම කතා කරන්නේ ෆයිනෑන්ෂල් ප්‍රශ්න වලට ඔයාලා තනියම ෆේස් කරන්න වෙනවා. මෙහෙමයි. මං කියන්නේ උදව් ගන්න එපා කියන එක නෙමෙයි. යාළුවෙක්ගෙන් උදව්වක් අරගෙන ඔයාට ඒ වෙලාව මැනේජ් කරගෙන ඊට පස්සේ බලන්න පුළුවන් ආපහු ආ බෑක් ටු නෝමල් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි මම ඒක ෂේප් එකේ ආපහු ලෝන් එකක් හරි එහෙම මොකක් හරි අරගෙන ගෙවලා ඊට පස්සේ ආපහු ඒක යාළුවට දෙන එක ගැටලුවක් නෑ. හැබැයි මම කියන්නේ මේ හැමතිස්සෙම යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න කියන එක නෙමෙයි. පුළුවන් තරම් ඔයා මතම ඩිපෙන්ඩ් වෙන්න, ගෙදරට බරක් වෙන්නේ නැහැ කියලා තීරණය කරා නම් ඔයා බලන්න කොහොමද මම මේක මැනේජ් කරගන්නේ. හරි. දැන් මට ඉස්සරහට තියෙනවා නම් හරි ලොකු අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාලට කෝස් ෆී එකක් හරි එහෙම නැත්නම් ඔයා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න මොනවට හරි පේ කරන්න දාගෙන තියෙනවා නම් ලබන මාසේ හැබැයි ඔයාට මේ වෙලාවේ සල්ලි නැහැ. ඉතින් ඔයා ඒකට ඔයාගේ ඇත්තටම ෆයිනෑන්ස් ට්‍රැක් කරලා ඔයා ඒකට එමර්ජන්සි ෆන්ඩ් එහෙම හදාගෙන එහෙම හරි ප්ලෑන් එකකට ගිය කෙනෙක් නම් ඔයාට මේක ඉෂුව එකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේ පටන් ගත්ත ගමන්නේ මම කියලා තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන මම වීඩියෝ එක බලන්න ස්වාධීන වෙනවා නම් ඔයා හරි ප්ලෑන් එකකට තමයි ඒක කරන්න ඕනේ. නිකන් ඔහේ කරොත් එහෙම ඔයා ඇත්තටම අනාථ වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බලන්න ඉමර්ජන්සි ෆන්ඩයක් හදාගත්තොත් ඔයාගේ ඔය දේවල් වලට කලින් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් අය එහෙම කරන්නේ නැහැ නේ. කොච්චර කිව්වත් ඒක කියන අර ප්‍රැක්ටිකල් නැහැ කියලා හිතලා හරි නෑ. මේක කරන්න පුළුවන්ද කියලා හිතලා හරි කරන්නේ නැහැ. ඉතින් ඒකයි එහෙම හදිසි අවස්ථාවක් ආවොත් එහෙම ඔයා යාළුවෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම උදව් ගන්නවා කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් නෙමෙයි කියන එක නෙමෙයි. හරි වැරදියට වටහාගෙන තියෙනවා ගොඩක් අය මම නෑ මම කාගෙන්වත් උදව් ගන්න නෑ මට පුළුවන් එහෙම කරන්න බෑ. එහෙම ජීවිතය අරගෙන යන්න බෑ ඉස්සරහට. ඉතින් මම අවුරුදු 2-3ක එක්ස්පීරියන්ස් එකකින් මම කතා කරන්නේ. ඒක නිසා පුළුවන් තරම් try කරන්න උදව් ගන්න. හැබැයි ඊට අමතරව උදව් කරාට පස්සේ අමතක කරන්නේ නෙමෙයි. පුළුවන් තරම් බලන්න එයාටත් පුළුවන් වෙලාවට කතා කරලා එහෙම හෙල්ප් එකක් ගත්තොත් එහෙම ඒකට රිටර්න් එකක් අනිවාර්යෙන් දෙන්න. අනිත් එක මතක තියාගන්න ලෝන් එකක් ගත්තොත් අනිවාර්යෙන් ඒක රිෆන්ඩ් කරන්න ඕනේ. එහෙම මොකක් හරි ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඒ එක්සැක්ට් ඩේට් එකට දෙන්න බෑ වගේ ප්‍රශ්නයක් ආවොත් සුහදව ඒ කෙනත් එක්ක කතා කරලා පොඩි ටයිම් එකක් ඉල්ල ගන්න. හැබැයි අනිවාර්යෙන් ඒක රිටර්න් කරන්න. මොකද ඒක හොඳ ක්වොලිටි එකක්. ඕගොල්ලෝ මේන්ටේන් කරන් යන්න ඕන අනිවාර්යෙන් ඒක ඉස්සරහට. ඉතින් අන්තිම ප්‍රශ්නේ තමයි තනියම ජීවත් වෙන්න යද්දී ඇත්තටම ඔයාව කවුරුත් පුෂ් කරන්නේ නැහැ. ඔයාට වයිෆෝ මේක කරන්න කියන්න කවුරුත් නැහැ. ඔයාට ඕන තරම් නිදා ගන්න පුළුවන්. ඔයාට ඕන තරම් කෑම්බීම එළියෙන් කන්නද, ඔයාට කැමති කෑම්බීම කන්නද, පාටි වලට යන්නේ හැම දෙයකම නිදහස තියෙනවා. හරි. මොකද කවුරුත් බලන්න නැහැනේ. මේක මම කියන්නේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නව නන්නේ. මම කියන්නේ තනියම ජීවත් වෙද්දී ඇත්තටම බලන්න කවුරුත් නැහැ. දැන් ඕගොල්ලෝ ඩිසයිඩ් කරොත් වෙන රටකට යන්න ඔයා තනියම නයි යන්නේ. ඔයා දිහා බලාගෙන කවුරු CCTV දාගෙන බලාගෙන නැහැනේ. එතකොට ඔයාගේ ජීවිතේ ඔයාගේ ෆුල් ෆ්‍රීඩම් එක තියෙනවා. ඔයාට කැමති දෙයක් කරන්න. හැබැයි ඔයා ඒ ෆ්‍රීඩම් එක අයිති විදියට ප්‍රයෝජනෙට අරගෙනවා ඔයාට කැමති දේවල්ම කර හිටියොත් අපි අපේ බ්‍රේන් එක විශ්වාස කරනවා කියන්නේ දැන් හිතන්න ඇත්තටම අපි බ්‍රේන් එක කැමතිනේ වැඩක් නොකර පැය ගාණක් වුණා නිදා ගන්න තියනවා නම් ෆන් ආතල්ලා හරි මම මට කිසි වැඩක් කරන්න ඕනේ මම නිදා ගන්න. එහෙම නැත්නම් ඔයාගේ බ්‍රේන් එක හැමතිස්සෙම කියනවා නම් මේ ජිම් එකට යන්න ඕනේ මම පොතක් කියවන්න ඕනේ මම self improvement ගැන YouTube වීඩියෝක් බලන්න ඕනේ කියලා හැමතිස්සෙම ඔයාගේ බ්‍රේන් එක කියනවනම් ඔයාට ඇත්තටම මරු බ්‍රේන් එකක් තමයි තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට එහෙම වෙන්නේ නැහැ. හැමතිස්සෙම නෑ ජිම් එකට වැස්සක් ජිම් එකට අවුව තිබ්බත් ජිම් එකට මොන වැඩේ තිබ්බත් මම මේ වැඩේ කරන්න ඕනේ මම මේ මගේ අසයින්මන්ට් එක ඉවර කරලා තමයි ඉතුරු වැඩ කරන්න මම මූවි එක බලන්නේ මේ අසයින්මන්ට් එක ඉවර කරලා. එහෙම හිතනවා නම් ඇත්තටම ඔයා හොඳ තත්ත්වයක ඉන්න එක්කෙනෙක්. ඉතින් කල්පනා කරලා බලන්න ඔයා කොහොමද කියලා. ඉතින් එතකොට කවුරුත් බලන්නේ නැතිකොට තමයි අපි අපිව හරි විදියට ඩිසිප්ලින් කරගෙන අපේ දේවල් ඉස්සරහට කරගෙන යන්න ඕනේ. අපේ ජීවිතේ අපි මෙහෙම 100% ප්‍රොඩක්ටිව් වෙන්න බෑ.
මම මේක පිළිගන්නවා. දවස පුරාම නෑ මම කොහොම හරි මේක කරනවා කියලා එහෙම බයිෆෝස්. මොකද අවුරුදු ගානක් තිස්සේ අපි පරිණාමය වෙලා ආපු මේ ඇඟවල් තමයි අපිට තියෙන්නේ. එතකොට බයිෆෝස් නෑ මම 100%ක් මම මේක පර්ෆෙක්ට්ම කරනවා. එහෙම කරන්න බෑ. පුළුවන් තරම් වගේ උපරිමයේ ටාගට් මෙහෙම එකක් තියාගෙන හරි උපරිමයටම කරනවා කියන ටාගට් එක තියාගෙන එතනට පුළුවන් තරම් අචීව් කරන්න බලන්න. හරි බැරි වුණොත් ප්‍රශ්නයක් නෑ. ආයෙ මම කොහොම හරි ඊළඟ දවසේ මේ වගේ වැඩක් වෙන්නේ නැහැ. මම මේක ආපහු රිපීට් වෙන්න දෙන්නේ නැහැ කියලා මේන්ටේන් කරගෙන යන්න. ඉතින් මීට අමතරව ඕගොල්ලොන්ගේ ජීවිතේ ඇත්තටම තනියම ජීවත් වෙන කට්ටියට මීට වඩා ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි කතා කරමු මේ ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් subscribe කරලා set වෙන්න. හැමදාමත් කියනවා වගේ you have the power to transform your life. Let's build your empire. Thank you so much.